මගුල. පුතේ හම්බ වුණා කාලේ හොඳා. කාලේ හොඳා. සොයා පුතේ හම්බ වුණා කාලේ හොඳා. අම්මා මේ සැරේ මේ වැඩේ හරි ගියොත් මුළු යායටම පෙන්නනවා මේ ජුවානියා කවුද කියලා. Hola, Megani. Rosalino? Rosalino? Hey, Moko! Oye, mame. Nada, vengo, va. බින්කරුවල වැටෙන්න කලින් මොකටද මේ කෑගන්නේ? එළිත් තාම ආවේදී. එහෙ උලව්වකට නෙමෙයි යෝදී. ඒ වුණාට මේකත් එක්තර මංගල කාරණාවක් තමයි. කියන ඉලව්වා කියනවා මිනිස්සයෝ. මං ආවේ හොද්ද කකර ඉඳලා. හොද්ද අකාට පළච්චිද මෙන්න මෙහෙන් ඇවිල්ලා ඈදි ගනින් කලන්. දෙකින් විතර. ලෝදී හැලියක් වක් කරගෙන ගංගා සාරේ. කොහෙද ඉතින් ජම්මෙට වැඩි ලොකුනේ පුරුද්ද. ඉතින් කියනවා මුලා කියා දාපලා. කොබන් කෙල් ඔය ඉතින් කලබල නැතුව ඉඳින් යෝදී මං අපේ කෙල්ලට ගැලපෙන මනවාලේ හොයාගත්තා. මොකා හෙව්වත් වැඩක් තියේවිද? ඒකි නැහින්නේ නොකරන මඟුලක් මත් වෙනවා. අකට වෙය. දැන් අර හොද්දත් උතුරනවා ඇති. යකෝ මට විශ්වාසයි කෙලි මේ මංගල්‍යයට කැමති වෙන බව. එහෙනම් ඉතින් ඉර අවරට පායන්න වෙයි. අප්පාගේ තියෙන දුවට තියෙන්නේ. මයිදුවේ. එල්ලේ. ඇයි අපේ අම්මා? අනේ මයිදුවේ. අර ලිපට කරපු හොද්ද දිහා බලපන්කෝ. මෙලහට උතුරලා ගිහිල්ලක් දන්නේ නැහැ. මගේ දුවේ අප්පච්චිලාද වෙනදටත් වඩා වෙරි වගේනේ. ඕමයි අම්මා. මම රාකටු දෙකක් වැඩිපුර බොන්න. ඒ මගේ හිතේ තියෙන සන්තෝෂෙ වැඩි වාව ගන්න බැරි කමට. ආයේ ඒකිවත් අල්ලගත්ත කයියට. දැන් අර හොද්ද උතුරලත් ඇති. මම යනවා ඒක බලන්න. අප්පලා දූලා ඕන එක. ඔය උඹ යනවද? අම්මා ගැටිය හොම තමයි මගේ දුවේ. උඹව ගණන් ගන්න එපා. රාකටු දෙක තුනක් වැඩිපුර බොන තරමට සතුටු හිතන කාරණාව මොකද්ද අප්පච්චි? ඕන්න මගේ දුවේ. මෙදා පාර මං උඹට හරියටම ගැලපෙන කෙනා මං උඹට හොයාගත්තා. ඒ මොටද? මගේ දුවට දීගේන්ට නෙවෙයි. මට දීගෝ නෑ අප්පච්චි. එහෙම කියලා හරියනවා මගේ දුවේ. උඹේ කලවයිස මෝරන්න කලියෙන් අම්මයි මායි උඹට උඹේ අනාගතේ පාදලා දෙන්න එපා. ඒ වුණාට මට බෑ මං අකමැති කෙනෙක් එක කියලා නිරපරාදේ මට දුක් විඳින්න. ඉතින් දුවට කවුද කිව්වේ? දූ අකමැති එකෙක් එක්ක දීගයන්ට කියලා. එහෙනම් ඉතින් අප්පච්චි කියන්නේ මගේ හිතේ නිර්ලංකාරය නැතුව වෙන කෙනෙක් එක දීගයන්න කියලා. මෙහෙන් ඈදි ගනින් මයි දුවේ. උඹේ හිතේ ඉන්නේ ඊන් අප්පුවාගේ අක්කගේ කොල්ලුනේ. මන් දන්න තරමට නම් උගේ නම උක්කුබණ්ඩේ. ඕ ඉතින් හොඳයි ඊළඟට මයිදූ බලන්න එන්නේ උක්කුබණ්ඩේ කොළුවෝ නම්. අනේ උකුමණ්ඩේ අයියා මාව බලන් දෙනවා. වැඩි ඈතක් නොයා කොළුවයි උගේ අම්මයි මාමණ්ඩි අපේ ගාට ආවේ. උඹ ගැන කතා දමන්න. ආනේ ඒක උත්සාහවන්තයා වුණාට ඒක ටිකක් එක විදියක්. මගේ දුවට සිද්ධ වෙනවා මොනෑම් ක්‍රමයකින් හරි උගේ හිත දිනා ගන්න.
අපේ අම්මේ ඇයි බා? සුනංගුවට මේ එන්නකෝ අපේ අම්මා. මොකද බං කෑ ගහන්නේ? මේ අප්පලා දූලගේ අඬෝ වැඩියාව හින්දා හොද්දන හදා ගන්න වෙන්නේ. ඇයි කතාව කරේ? අප්පච්චි මං කාරණා ඔබ දන්නේ එකේ ඔබ අම්මට කියාපන්. ඊ අප්පච්චි මං කොහමද ඕක කියන්නේ? අප්පච්චි කියන්නකෝ. කියන මගුලක් දෙන්නගෙන එකෙක් කියාපල්ලකෝ. නැත්තම් උඹලට හොදින් නැතුව කන්න වෙන්නේ. ගෝලු ගන්න කාරි නෑ රොසිලිනෝ. මේකයි කාරණා. ඔබ දන්නවනේ ඉන් අප්පුගේ අක්කන්ඩි බිසෝමෑණි කියව දන්නවනේ. මොකෝ මන්නෝ දන්නේ? ඔය කියන්නේ අර උක්කු බණ්ඩේ ඔළුවගේ අම්මනේ. අන්න හරි උන්දෑ තමයි. උන්දට මොනවා වෙලාද? උන්දා ලොකු මහත් වෙලාලු. අනිද්දලු කොටාල උත්සවේ. සම්මජ්ජාති ලොකු මහත්තනේ කෙල්ලෙක් ඉන්න තැන අපේ කියන කතාවක්ද ඔය? යමන් කෙල්ලේ ගෙට. මම කොළොප්පමක් කෙරුවේ බං ඔහොම ඉඳින්. ඕන්න බිසෝම අක්කයි හින් අප්පුවයි උක්කු බණ්ඩේ කොළුවයි මෙහෙ ගාටනවා කිව්වා. හෙට අනිද්දම. අපේ දිහා කවුද උඹලට කිව්වේ? හින් අප්පුව රාපොලේදී මුණ ගැහිලා තමයි සහසුද්දෙන්ම මේ කතාවක් මට කිව්වේ. රාමතේට කෙප්පයක්වත් කෙලියද කවුද? මං යන්නේ බං. උන්ද ඉතිරිවෙම කතා දමවුවා. උන්ද කිව්වා අපි සහයෝගය දුන්නොත් මේ මගුල හරියටම කරනවා කියලා. මයි දුවේ ඇයි අපේ අම්මා? දෙයියෝ උඹ දිහා බලලාද කොහොද? උඹේ හිතේ තිබ්බේකම උඹේ කකුල් දෙක මුලටම එවලා. දැන් උඹ දැනගන්න ඕනේ. උඹේ හිත දිනාගන්නේ කොහොම හරි මේ කාර්යය කරගන්න. ආන් හරි. මොන හෙයියම් මාරුව ගහලා හරි කොහොම හරි ඌ දපනේ දාගන්න බලපන්. අප්පච්චි අපේ අම්මා උඹලා බය නැතුව ඉඳින්නකෝ. මං කොහොම හරි උන්ද දැපෙන දාගන්න. අනික දකින ගෑනුන්ට කොකම්පන් පාන මිනිසුන්ට වඩා එක ගෑණියෙක් මැත්තේ ඉන්න මිනිහ කසාද බැඳ ගත්තාම ඒ ගෑණිය ඇතරලා යන්නේ නැහැ කියලා මම දන්නවා. එන හරි දුවේ. මේ මං වගේ. මං කවදාවත් උඹේ අම්මගේ කීමට පිටින් ගිහින් තියනවද නේද රොසිලිනෝ? අපෝයෝ මේ කෙල්ල ඉස්සරහා නොයේනම් කීමට පිටින් නොවන එකාගේ තරම අපූරුවට කීතේකි. මොකක්ද මේ කුසියේ පැත්තෙන් එන කරගඳ? අපෝයි දෙයියනේ ලිපේ තිබ්බ ඔදිහලිය මේ පාර නම් කම්මුතු වෙලා ඇති.